ඔන්න අද අපි ඔයාලත් එක්ක සුන්දර කල්පිටියේ තියෙන ලස්සන හොටෙල් එකකට යන්නයි හදන්නේ. වැඩිය ප්‍රසිද්ධ නැති ඒත් සුන්දර වටපිටාවක් එක තියෙන මේ හොටෙල් එක අඩු මුදලකට උපරිම සේවාවක් ලබා ගන්න පුළුවන් හොටෙල් එකක්. පෑලියගොඩ පුත්තලම් ඒ ත්‍රීමාර්ගයේ පලාවී හන්දියෙන් කල්පිටිය පාරට හරවලා කිලෝමීටර 40ක් පමණ අවම තමයි මේ හොටෙල් එක බලාගන්න පුළුවන් වෙන්නේ. ඒ එන ගමනේදී ඉතා විශාල සුළං ටර්බයින් බලාගන්නත් පුළුවන්. ඔන්න එන අතරමඟ අපි තමන්ගේ පාඩුවේ පාරයිනට වෙලා යන ලස්සන බූරුවෙකුත් දැක්කා. අපි හෝටලයට ඇතුළු වෙනකොටම දැකපු දේ තමයි මේ හෝටලයේ වටේටම තියෙන ලස්සන පොල්වත්ත. මුහුදු හුලං එක්ක මේ පොල්වත්ත නම් හිතට මාරම නිදහසක් එක් කරනවා. මුලින්ම වෙල්කම් ඩ්‍රින්ක් එකත් එක්ක සංග්‍රහ කරන්න මේ හෝටෙල් එකේ කාර්ය මණ්ඩලය අමතක කරේ නෑ. බලන්න කොච්චර ලස්සන වටපිටාවක්ද තියෙන්නේ කියලා. මුහුදු හුළඟ ඇගේ වැදෙද්දි දැනෙන සනීපේ විඳින්න නම් ඔයාලත් අනිවාර්යෙන්ම එන්න ඕන තැනක් තමයි මේක. මේ හෝටලේ විශේෂිත වෙන්නේ සාමාන්‍ය හෝටල් කාමරවලට අමතරව කබානාසුත් අපිට වෙන් කරගන්න පුළුවන් වෙන නිසා. සීමිත කබානාස් ප්‍රමාණයක් තියෙන නිසා ඔයාලා යන්න කලින් අනිවාර්යයෙන්ම කෝල් එකක් දීලා අවේලබිලිටි එක චෙක් කරලම යන්න. ඔයාලට පේනන ඇති නේද මේ හෝටලේ තියෙන ලස්සන පූල් එක. මීටර් 25ක් වගේ දිගක් මේ පූල් එකට තියෙනවා. අපි කී දවස නම් ඒකේ පොඩි මේන්ටෙනන්ස් වගේක් තිබ්බ නිසා අපිට පූල් එක යූස් කරන්න බැරි වුණා. මේ හෝටලේ උඩටම ගියාම කල්පිටිය ලස්සන හොඳට බලා ගන්න පුළුවන්. ඈතින් පේන ලස්සන මුහුද, ලුණු හදන්න ලස්සනට හදපු තැන්, සුළං ටර්බයින හෝටලේ උඩට හරිම ලස්සනකට පේනවා. ඒ වගේම මේ හෝටලේ එකවර විශාල පිරිසකට ඉන්න පුළුවන් කියලා තමයි අපිට ස්ටාෆ් එක කිව්වේ. එකවර 80කට වගේ නමාතැන් පහසුකම් සපයන්න පුළුවන් හොටෙල් එකක් තමයි මේක. ඒ වගේම සියලු දෙනාට ආහාර ගන්න පුළුවන් ශාලාවකුත් මේකේ තියෙනවා. ෆැමිලි ගැදරින් එකක්, එහෙමත් නැත්නම් ඔෆිස් ගැදරින් එකක් එක්ක එනවනම් ගැලපෙනම තැනක් තමයි මේ හොටෙල් එක. හොටෙල් රූම් එක සුපිරිම තත්ත්වයේ නැති වුණත් අපි වෙන් කරන මුදලට උපරිම සාධාරණයක් වෙන විදියට රූම්ස් අරේන්ජ් කරලා තිබුණා.
වොෂ්රූම් එකට අදාළ තියෙන ෂැම්පූස්, ටවල්ස්, හෙයා ඩ්‍රයර්, කොෆී බොන්න ඕන හීටර්ස්, මග්ස් මේ හැම දෙයක්ම මේ හොටෙල් එකේ තිබ්බා. හැම කාමරයක්ම AC ඒ වගේම TV පහසුකම්මුත් තියෙනවා. මේ කාමර ප්‍රධාන වශයෙන් 3ක් තියෙනවා. pool view, garden view ඒ වගේම upper floor rooms උත් තියෙනවා. තවත් මේ හොටෙල් එකේ විශේෂම දෙයක් තමයි හරිම නිදහස් පරිසරයක් තියෙනවා කියලා අපි කිව්වනේ. ඉතින් ඕගොල්ලන්ට ඕනේ නම් සෙල්ලම් කරන්න, ක්‍රිකට් ගහන්න, බැඩ්මින්ටන් ගහන්න, ඒ වගේම බයිසිකල් පදින්න උනත් මේ වත්තේ පාවිච්චි කරන්න පුළුවන්. මේගොල්ලෝ ගාව බයිසිකල්ස් උත් තියෙනවා. මේ හොටෙල් එකේ කෑම ඇත්තටම මාර රහයි. අපිට ලන්ච් එකයි බ්‍රෙක්ෆාස්ට් එකයි බුෆේ විදියට තමයි ලැබුණේ. ඩිනර් එක ලැබුණේ සෙට් මෙනු විදියට. කෑම නම් හරිම රසයි. ඩ්‍රින්ක්ස් ගන්න අයට මෙනු එකෙන් ඕනම බයිට් එකක් හොටෙල් කිචන් එකට කියලා හදා ගන්නත් පුළුවන්. ඒ වගේම කියන්න ඕනේ විශේෂ දෙයක් තමයි මේ හොටෙල් එකේ ඔයාලා ගන්න හැම වතුර බෝතලයකටම ගෙවීමක් කරන්න වෙනවා. ඔයාලට ඒ මුදල ඉතුරු කරගන්න ඕන නම් හොටෙල් එකේ තියෙන ෆිල්ටර් එකේ වතුර පාවිච්චි කරන්න. මේ හොටෙල් එකේ තියෙන අනිත් ප්‍රධාන අංගයක් තමයි ප්ලේ ඒරියා එක. කැරම්, චෙස්, ඩාම්, කාඩ් වගේ ඉන්ඩු සෙල්ලම් කරන්න පුළුවන් විදියට හදපු වෙනමම රූම් එකක් මේගොල්ලන්ගේ අවైలබල් තියෙනවා. ඔයාලට ඕන වෙලාවක් යනකම් මේ රූම් එකේ ඉඳන් සෙල්ලම් කරන්න පුළුවන්. ඒ වගේම තමයි කැරකේ රූම් එකක් විදියට උනත් මේක යූස් කරන්න පුළුවන්. මේගොල්ලෝ ගාව වෙනම සවුන්ඩ් සෙටප් එකකුත් අවైలබල් තියෙනවා. මේ හොටෙල් එක තියෙන්නේ බීච් එකට මීටර් 200ක් විතර ළඟින්. ඒක නිසා අපිට පුළුවන් වුණා හවස කල්පිටිය මුදුරල පාගන්න යන්නත්. ඉතින් මේ හොටෙල් එක බජට් එකට ගැලපෙන හරිම ලස්සන හොටෙල් එකක්. ෆැමිලි එකත් එක්ක ගිහින් වෙනස්ම පරිසරයක ඉඳලා විඳලා එන්න පුළුවන් තැනක්. ඔයාලත් කල්පිටිය එනවා නම් මේ හොටෙල් එකටත් ඇවිත් යන්න අමතක කරන්න එපා. ඉතින් අපි හෝටලෙන් එළියට ඇවිත් කල්පිටියේ තියෙන තවත් හැංගිච්ච තැනක් වෙන කසකැලේ බීච් එකට යන්න අමතක කරෙත් නැහැ. ඉතින් මේ වගේ තවත් ලස්සන හොටෙල්ස් ගැන විස්තර දැනගන්න ඕන නම් අපිව ෆලෝ කරලා තියාගන්න. බයි බයි.